හරි එක පැත්තක් ඉවරයි. මේ තියෙන්නේ අනිත් ලස්සන ලොකේෂන් එක. මම අර මුලින්ම දාලා තිබ්බ ගල තියෙන්නේ මෙතන. ඉතින් මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේ පේනව නේද ගල්වල පාරවල්. ඒ කියන්නේ මේ මට්ටමට වැලි තිබිලා තියෙනවා. ඉතින් එතකොට මේ ගල උඩින් පැනලා යන්න පුළුවන්. ඉතින් දැන් යන්න වෙන්නේ මෙන්න මේ ගල් දෙක අස්සෙන් හිමිහිට පාත් වෙලා. හරි අපි පාතලා මේ විදිහට ගියාට පස්සේ අපිට හම් වෙනවා තව ඕපන් තැනක්. ඒ කියන්නේ මෙතනත් නාන්න පුළුවන්. මේ කීප දෙනෙක් නානවත් දැක්ක. හැබැයි මෙතන කොහොමද දන්නේ නැහැ. ගැඹුර නම් අපි වැස්සේ නැහැ මෙතෙන්ට. ගයිස් මේක තමයි ප්ලේස් එක. ඉතින් මේ අර ඈතින් පේන්නේ අර ගහත් එක්ක පේන ගල තමයි මේ view point එකක් විදියට අර ගල් දෙකක් අස්සෙන් යන්න තියෙන්නේ. මෙතන ටවර් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පොඩි දීවර වරායක් තියෙනවා පොඩි එකක්. ඊට පස්සේ මේ පැත්තට එන්න පුළුවන්. මේ ගල් දෙක අස්සෙන් මෙහෙම තියෙනවා පාර. ඇවිල්ලා මෙතනින් තව ගල් කීපයක් තියෙන ලස්සන ප්ලේස් එකක් තියෙනවා. එතෙන්ට එන්නත් පුළුවන්. ඉතින් මේ ගල්තලාවත් මීට කලින් මෙතන වැලි වලින් වැහිලා තිබුණු තැනක්. ඔයාලට පේන්නේ නේද අර ඈත තියෙන ගලේ පොඩි මාක්කයක් තියෙනවා. අන්න ඒ ගානට මෙතන වැලි පිරලා තිබිලා තියෙනවා. මේ ගලත් එක්ක මේ ලොකේෂන් එක මෙහෙම පේනකොට නිකන් ජුරාසික් යුගයේ තිබුණු තැනක් වගේ නිකන් එහෙම ෆීල් එකක් එනවා. ඔයගොල්ලන්ට එහෙම හිතෙන්නේ නැද්ද? ඇතර මේ වගේ ලොකේෂන් ලංකාවේ දකින්න අඩුයි. මේක ටිකක් අර මුහුද මැද ශේෂ වෙච්ච පාෂාණ නැත්නම් ශේෂ වූ කන්දක් වගේ තමයි පේන්නේ. මේ මෙතන ඉස්සරහින්ම ළඟින්ම පේන ගලේ වම් පැත්තට වෙන තියෙන උස ගල් පර්වතයක්. ඉතින් ඒක උඩ ඉඳගෙන මම හිතන්නේ ඒක අඩි 40ක් විතර උසයි. ඒක උඩ ඉඳගෙන සන්සෙට් එක බලන්න පුළුවන්. එතෙන්ට ගියාම මුළු ඒරියා එකම පේනවා. හරි ලස්සන view point එකක් ඒක. ඉතින් ඇත්තටම මට එතෙන්ට යන්න නම් බැරි වුණා. මේ ගල අස්සෙන් ඉස්සරහට ගියාමත් තියෙනවා පොඩි අතර වාරයක් එහා පැත්තේ වෙරළට යන්න. ඉතින් මේ වෙලාව නම් යන්න බෑ. මේ වෙලාවේ වතුර වැඩි. ඉතින් මේ ප්ලේස් එක තවම ලොකු පිරිසකට විවෘත වෙලා නැහැ. මොකද ගොඩක් අය මෙතන දන්නේ නැති හින්දා. ඒ හින්දා තවමත් මෙතන හරි ලස්සනට පිරිසිදුව තියෙනවා. තනින් තන ප්ලාස්ටික් බෝතල්, ඉස්ටිකොල